සුබ දවසක් කියලා අලංකාර ප්ලාන්ට්ස් ඉතින් මම ඔයාලව අදත් ආදරයෙන් පිළිගන්නවා. හැමෝම අහනවානේ ආයි පැලයක් හිටවන හැටි දාන්න නැද්ද කියලා. ඔන්න මට හිතුණා කට් කරපු කට් ගස් ටිකක් දාන්න ඔයාලට රිපෝට් කරන හැටි මම කියලා දෙන්න හැදුවේ. මේ බලන්න මෙයා ශිබෝරියා. මම කපලා මට ආවේ මුල් පද්ධතිය මෙහෙම තමයි. මේ බලන්න හිටවල අයින් කරපු පෝච්චි හොඳට හොදලා තමයි ගත්තේ. මම ඉස්සෙල්ලා පෙන්නන්නම් ඔයාලට කොහොමද මේ පැලයක් හිටවන්නේ කියලා. ඔයාලා වගාවට අලුත් කෙනෙක් වුණොත් අනිවාර්යෙන් টොප් කට් එකක් හිටවන්න පුරුදු වෙන්න ඕනේ. මුල් නැති පැලයක් හිටවන්න පුරුදු වෙන්න ඕනේ. පොඩි පැලයක් හරි පොට් කරන්න පුරුදු වෙන්න ඕනේ. නැත්තම් ඔයාට ඉදිරියට ව්‍යාපාරය අරගෙන යන්න බැරි වෙනවා. අපි බලමු මෙන්න හොඳට පෝච්චි හිල් කරලා වතුර බහැලා යන්න හදලායි තියෙන්නේ. මම ඒකට ඉස්සෙල්ලාම දානවා අඟුරු කෑලි ටිකක්. නම් බලන්න මම මේ මාධ්‍ය හදලා තියෙන්නේ වැලි බොරළු, පොල්ලෙලි කෑලි, කොකෝ ප්ලස්, කොකෝ චිප්ස්, ගිනි සීරියා කොළ, අඟුරු, කරදහයිය, මේ බලන්න මේ බිත්තර කටු, රිජ් ෆෝම් කෑලි ටිකකුත් දැම්මා. එතකොට විසක් තියනවා නම් ඒකට අල්ලලා ගන්නවා. මම මේ පොල්ලෙලි කෑලිත් හදාගෙන තියෙන්නේ බලන්න. මේ පොල් මුඩුත් කපලා අරන් තියෙන්නේ. මම කවදක්වත් පොල් මුඩු විසි කරන්නේ පොල්ලෙලි නැති අයට පොල් මුඩු හරි පොඩියට කපලා ගන්න පුළුවන්. මම ඒකෙන් ටිකකුත් පොල්ලෙලි කෑලි ටිකකුත් අඩියට දාලා මාධ්‍ය ටිකක් දානවා. ඔන්න බලන්න මාධ්‍ය ටිකක් දාලා ඊට පස්සේ මම පැලේ ඔන්නෝම තියා ගන්නවා පැලේ. හරිද? ඊට පස්සේ ඒකට හොඳට ලෝභ නැතුව එස්මෝකෝට් ටිකකුත් දාලා මම මේ බලන්න මේ තමයි චූටි පැල හදාගන්න හදපු මාධ්‍ය. මේක කොකෝ ප්ලස් තියෙනවා, වැලි තියෙනවා, කරදාය ටිකකුත් තියෙනවා. මේ බලන්න මම මේකෙන් පොඩ්ඩක් මේකට දාගන්නවා. දාගෙන ආයි දානවා මාධ්‍ය ටිකක් දාලා ඔන්න අපි දැන් පැලේ මම ලොකු පොට් එකක් ලොකුයි ගහ අඩි එකමාරක් විතර ඒ වුණාට මම ගත්තේ පොඩි පොට් එකක් ගන්න තමයි ඒක හිටවල මම මේක ඉතින් නෝ හෙල්ලුම් වෙන්න මම දවසකට කිව්වනේ හෙලෙන්නේ නැති වෙන්න මම හොඳ පොල්ලෙලි කෑලි දෙකක් තද කරනවා টොප් කට් එක හෙලෙන්නේ නැතුව තියෙන්න තමයි ඕනේ. ඔන්න මේ විදිහට හිටවල මේක ශිබෝරියා කොහොම බලන්න. ඒකට අපි වතුර හරි ඔයාලා දාගන්න කැප්ටාන් කිය කලප් වතුර පෝච්චියෙන් පිට වෙනකම්ම දා ගන්න ඕන. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් රීපොට් කරන හැටි එකක්. මම ඒකටත් ගත්තේ ඔන්න මම টොප් කට් එකක් හිටවන හැටි කිව්වා. මේක රීපොට් කරන හැටි. මේ පෝච්චියට දාගත්ත අඟුරු කෑලි ටික ඊට පස්සේ හොඳට පොල්ලෙලි කෑලි ටිකක් දාගෙන මාධ්‍යයෙන් ටික එහෙම දාගත්තා. දාගෙන ඔස්මෝකෝට් එකක යාමින් දාගෙන මේ කියන්නේ මම රීපොට් කරන ඩෙවෝට් ගහ. මේ ඩෙවෝට් ගහ මේක තමයි මම රීපොට් කරන්න හදන්නේ. දැන් මේකට හැදෙන්න ඉඩ මදි. ඔන්න බලන්න ඔය විදිහට තමයි මම ඒකට දානවා පොල්ලෙලි කෑලි ලොකුවට කපාගත්ත පොල්ලෙලි කෑලි ටිකකුයි මාධ්‍යයි දෙකම දානවා. එතකොට එයාට කැමති විදිහට එයා පොල්ලෙලි කෑලි වල ඒ මුඩු කෑලි අතරේ හොඳට මුල් ගිහිල්ලා හොඳට එයා හැදෙනවා ලස්සනට. එයා කැමති විදිහට එයා හැදෙනවා. ඉතින් ඒකටත් අපිට පුළුවන් කැප්ටාන් වතුර ඒකම දාගන්න. ඊට පස්සේ මම කිව්වනේ ඔයාලට මේ මාධ්‍ය බලන්න ටිකක් හොඳට මූල පද්ධතිය හොඳට හැදෙන්න තමයි මම මේ මාධ්‍ය හදලා තියෙන්නේ. ඉතින් හැමෝම කියනවා මම පැල හදන විදිහට කියලා දෙන්න කියලා. ඉතින් මම අද ඔයාලට
පැල හදන හැටි ඔන්න කියලා දුන්නා. චූටි පැල හදන හැටි, টොප් කට් එකක් හදන හැටි, රීපෝට් කරන හැටි කියලා දුන්නා. ඉතින් බලන්න මම ඔය වගේ නිතරම දානවා වීඩියෝස්. ඒ හින්දා ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කරපු නැති අය සබ්ස්ක්‍රයිබ් කරලා ඕල් බටන් එකත් ක්ලික් කරන්න. මේ වගේ ලස්සනම වීඩියෝස් දැම්මහම ඔයාලට ඒ සැනින් බලන්න පුළුවන්. මම අද ගොඩක් ගස් ටිකක් කපා ගත්තා. අවශ්‍ය ටික වීඩියෝ කරලා ඊට පස්සේ මම මේ පැල ටික හිටවනවා. ආයි මේ බලන්න ඔයාලට අවශ්‍ය දෙයක් තියෙනවා නම් 0711 656 785 කතා කරලා ඕනම වෙලාවක ඕනම දෙයක් තියෙනවා නම් අහගන්න. එහෙනම් මේ වගේ ලස්සන වීඩියෝ වලින් හමු වෙනතුරු ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා.